අපේ බලු යාළුවෝ සතුටු වෙන්නයි යන්නේ. අපි අද දන්සලක් දෙන්න යන්නේ. අතරම මේක දෙන්න හේතුව වෙසක් පොයත් එක්කම ඔයාලගේ සපෝට් එක මට ලැබිලා තියෙනවා 500ක් සබ්ස්ක්‍රයිබර්ස්. ඒ වගේම මගේ උපන්දිනෙත් තියෙන නිසා. අපි යාළුවට දන්සලක් දෙන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් අපි ගත්ත මාළු ටික හොඳට සුද්ධ කරගත්තා. මොකද අපි වුණත් කැමති නෑනේ එහෙම ජරාතාලට කන්න. ඉතින් අපි හිතුවා මේක පිරිසිදුවටම යාළුවට දෙමු කියලා. එයාලත් වුණේ හැම තැනම හැමෝටම දන්සල් තියෙනවා. එයාලට බොහෝම පොඩ්ඩයි. ඉතින් අපි මාළු ටික සුද්ධ කරගෙන කබා ගත්තා. වට්ටක්කත් ගත්තා. ගොඩක් දේවල් දැම්මේ නෑ මොකද එයාලා කන දේවල් විතරයි ඇත්තටම බලලා දැම්මේ. කැරට්, කංකුම්, ගොඩාක් සත්තු ඉතින් ඇත්තටම ගොඩාක් අසරණයි. පූසෝ, බල්ලෝ, කාක්කෝ. එයාලත් ඉතින් මේ සමාජෙම කොටසක්නේ. අපේම කොටසක්. ඉතින් අපි හාල් ටික හොඳට හොදගත්තා. අද අපේ බලු යාළුවෝ සතුටු වෙන්නයි යන්නේ. අපි ඉතින් දරලිපේ බතක් වෙනකොට හැමදාම ඉතින් වැඳලා කරලා තමයි ගන්නෙ. මොකද ඒ බත අමු වෙන්නේ නැතුව මේ බතෙන් හොඳ දෙයක් වෙන්න කියලා හිතාගෙන තමයි අපි මේ දේවල් කරන්නේ. ඉතින් මේක වීඩියෝ එකට විතරක් නෙමෙයි අපි ගෙදර බත් එක උයන්න ගත්තත් අපි ওই වගේම තමයි කරන්නේ. ඉතින් ඔන්න බත් ටික හොඳට තැම්බීගෙන එනකොට අපි දා ගන්නවා අර පරිප්පු ටික, කැරට්ස්, වට්ටක්කා. දාගෙන අපි ඒ ටිකත් හොඳට වහලා තම්බ ගන්නවා. කලවම් කර ගන්නත් ඕන ඉතින්. මේක කන්නේ සත්තුනේ එහෙම කියලා හිතලා හදන්න නැතුව අපි ඇත්තට මේක රහ බලන්න පුළුවන් විදිහට තමයි හැදුවේ. අපේ ගෙදර දෙන්න කලිනුත් මේකේ ලුණු රහ බැලුවා හැමෝම එකතු වෙලා. මොකද අපි ඒක පිරිසිදුට හදපු හින්දා අපිට උනත් කන්න පුළුවන්. ඉතින් ඔන්න අපේ බත් එක හරේ. එයාලා ටිකක් බත් බෙලි කළා වගේ ගත්තේ. ඊට පස්සේ අපි වහලා අපි යනවා ලෑස්ති වෙන්න. ඇත්තටම මෙතනදී අපි කෙසෙල් කොළ ගත්තා. අපේ වත්තේ කෙසෙල් කොළ තියෙන හින්දා. ඔයාලට හිතෙනවා නම් මෙහෙම කෙසෙල් කොළේ දෙන්න හොඳ නැහැ කියලා මේ කමෙන්ට් එකක් දාන්න. ඒ ඇසේ අපි මේ අපිට කෙනෙක් හම්බෙලා කිව්වා කෙසෙල් කොළ ගන්න එපා මේ වගේ දෙයකට කියලා. ඒත් ඉතින් සමාජෙම කොටසක් මේ පරිසරයේම කොටසක් හින්දා ඉතින් අපි ගත්තා. ඔයාලට මොන හරි තියෙනවා නම් ඒ ගැන කියන්න අපිට දැනුම් දෙන්න. එතකොට අපිට ඊළඟ එකේදී කරනවා නම් ඒ ගැන පොඩ්ඩක් දෙපාරක් හිතන්න පුළුවන් නිසා. ඔන්න අපි ලෑස්ති කරගත්ත කෑම. මේ බලන්න අපි අනකොටම තිබ්බා අයිස්ක්‍රීම් දන්සලක්. එයාලට හැමතැනම දන්සල් නැහැ. ඔන්න බලන්න එතනම ඉඳපු කෙනා ගොඩාක් බඩගින්න ඉඳියේ. ගොඩාක් කට්ටිය ඉන්නවා. උණයි යාළුවට කන්න බෑ. අපි ඉතින් නිවලා දුන්නා. කනකම් බලන් ඉඳියා. එයාට ගොඩාක් බඩගිනි. බලන්න එයාගේ හැටි. ඒ හින්දා අපි යාට දෙකක්ම දුන්නා. එයාට ගොඩාක් බඩගින්න යා ඉඳියේ. ඊපස්සේ අපි තැන් වලට ගිහින් බලනකොට සමහර අයව කූඩු වල දාලා අර වහලා ගිහිල්ලා කාර් පාකින් වල එහෙම ඒගොල්ලන්ට එළියට එන්න බෑ බඩගින්නේ. සමහර අය පාර පැනලා එනවා. අපෝ දැක්ක ගමන් මේ ඇත්තටම හරි අනුකම්පා හිතෙනවා දැක්කට පස්සේ. එයාට ඉන්න ඕන මේ බලන්න ඇතුලේ වහලා ගිහිල්ලා ඒගොල්ලන්ට කන්න විදියක් නැහැ. අපි ළඟට ගිහිල්ලා දීපින් තමයි යාලා කෑවේ. ඒතර පූසු මේ බලන්න චූටි පැටව කොච්චර ලස්සනද කියලා. එයා ඇතුලේ අතරමං වෙලා කතා කරා ළඟට එන්නේ පොඩ්ඩක් ආඩම්බරයි. ඉතින් මෙයා ඉන්න පරිසරය බලන්න. ඔයාලා මෙයාලට කන්න දෙන්න එතුණාට කමක් නැහැ. අනේ ගහන්න එපා. මේ බලන්න මෙයා කන ගමන් බයට මේ වටේ බලනවර කවුරු හරි ගහයිද කියලා. ඒ හින්දා ගහන්න එපා. කන්න දෙන්න බැරි නම් ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ පාඩුවේ යන්න. හැබැයි යාලට කරදර කරන්න එපා. ඉතින් ඔන්න අපි ගිහින් දුන්නා. යාලා කෑවා. මෙන්න මෙයාට නම් අපිට කෑම දෙන්න හම්බුන්නේ නැහැ. හැබැයි අපි මෙයාට බිස්කට් දුන්නා. මොකද එතන බිස්කට් දන්සලා තිබුණේ හින්දා. අපේ කෑම ඉවරයි මෙයාව හම්බ වෙනකොට.
එහෙනම් ඔයාලට සුබම සුබ දවසක්. ස්තුතියි.